හරි අද වීඩියෝ එක ගේන්නේ දැන් අපි සොෆ්ට්වෙයාර් එකක් අන්ඉන්ස්ටෝල් කරනකොට අපි අන්ඉන්ස්ටෝල් කරන්නේ අපි කෙලින්ම කන්ට්‍රෝල් පැනල් එක ඔන් කර. හරිද? දැන් අපි කන්ට්‍රෝල් පැනල් එක ඔන් කරලා මෙතන කැටගරි වල අපි මෙතන අන්ඉන්ස්ටෝල් දෙනවනේ. ඊට පස්සේ අපි මෙතනින් හොයලා අ, අපිට ඕන සොෆ්ට්වෙයාර් එක උඩ රයිට් ක්ලික් කරලා අන්ඉන්ස්ටෝල් දෙනවනේ. දැන් එහෙම අන්ඉන්ස්ටෝල් කරාම අපේ ටේම් ෆයිල්, කෑෂ් ෆයිල් ඒවා දැන් ස්ටෝර් වෙනවනේ. ඒවා රිමූව් වෙන්න නැති වෙලාවල් තියෙනවනේ. අන්න ඒකට සොලියුෂන් එකක් විදිහට දැන් අපි ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එක මේ අපේ PC එකේ මුකුත් ස්ටෝර් වෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ ඔය ටෙම් ෆයිල්, කෑෂ් ෆයිල්, ඔය එක එක මේ රෙජිස්ට්‍රි ෆයිල් ඒ ඔක්කොම ටික කම්ප්ලීට්ලි රිමූව් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගේන්න තමයි මම අද හිතුවේ. ඒකට එක සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. හරිද? ඒකේ නම තමයි අපිට සර්ච් කරගන්න පුළුවන් මෙහෙම මෙතන රිවෝ අන්ඉන්ස්ටෝලර් කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. හරිද? මෙතන රිවෝ අන්ඉන්ස්ටෝලර්. ඔයාලා සයිට් එකට ගිහින් රිවෝ අන්ඉන්ස්ටෝලර් සයිට් එකට ගියාම උඩ තියෙනවා මෙතන ඩවුන්ලෝඩ්ස් කියලා. මෙතන උඩ ඩවුන්ලෝඩ්ස් කියන එකට ක්ලික් කරන්න. ඒකට ගියාම මෙතන අපිට මෙතන ෆ්‍රී ප්ලෑන් එකක් තියෙනවා. හරිද? අපිට මේ ෆ්‍රී ප්ලෑන් එක හොඳටම ඇති. හරිද? මෙතන ෆ්‍රී ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. එතකොට අපිට ඒ සොෆ්ට්වෙයාර් එක මෙන්න මෙහෙම ඩවුන්ලෝඩ් මැනේජර් එකක් තියෙනවා නම් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා නැත්තම් කෙලින්ම එහෙම නැත්තම් මෙන්න මේ හරියෙන් ඩවුන්ලෝඩ් වෙලා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යනවා. හරිද? හරි සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම ඊට පස්සේ ඒ ඩවුන්ලෝඩ් වුණ සොෆ්ට්වෙයාර් එක තියෙන තැනට යනවා. මේ තියෙන Vivo uninstall. මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක. හරිද? මම එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. හරිද? එතකොට මෙහෙම අපි ඉන්ස්ටෝල් ප්‍රොසෙස් එකට එනවා. ඊට පස්සේ අපි ඉන්ස්ටෝල් කරගමු. ඕකේ දෙන්න. ලයිසන් ඇග්‍රීමන්ට් වලට I accept දෙනවා. ඊට පස්සේ ලොකේෂන් මාර්ක් කරන්න ඕනේ. එහෙම කෙලින්ම next දීලා ඉන්ස්ටෝල් කරන්න තියෙනවා. හරිද? පොඩි සොෆ්ට්වෙයාර් එකක්. ඊට පස්සේ launch Revo uninstall කියන ටික් එක දාලා මේ finish කරනවා. එතකොට අපිට Revo uninstall software එක ඔන්න වෙනවා. හරිද? මෙන්න මේ විදිහට අපිට Revo uninstall software. දැන් මෙතන අපිට install කරලා තියෙන ඔක්කොම software බලා ගන්න පුළුවන්. හරිද? දැන් ඊට පස්සේ දැන් අපි මේ third party විදිහට කියන්නේ පිටින් download කරලා අපි install කරපු software මෙතන තියෙනවා. හරිද? Windows වලටම අපි default වෙන මේ apps තියෙනවනේ අන්න ඒවා මෙතන තියෙනවා. අපිට ඒව උනත් අයින් කරගන්න පුළුවන්. හරිද? ඊට ටූල්ස් ඇතුලේ මෙතන මේ කෑෂ් ෆයිල් එහෙම තියෙනවා නම් ඒව රිමූව් කරගන්න පුළුවන්. හරිද? අපි ඉස්සෙල්ලම මට ඕන නැති ඒවා ටිකක් තියෙනවා සොෆ්ට්වෙයාර් ටිකක් මම මේ ටිකත් මෙහෙම අන්ඉන්ස්ටෝල් කරලා පෙන්නන්න. ඉස්සෙල්ලම අපි මේ Java අන්ඉන්ස්ටෝල් කරගමු. මගේ Java JDK කිට් එක තියෙනවා. මම ඒක අන්ඉන්ස්ටෝල් කරනවා. රයිට් ක්ලික් කරලා අන්ඉන්ස්ටෝල් දෙන්න තියෙන්නේ. එතකොට කෙලින්ම අන්ඉන්ස්ටෝල් වින්ඩෝ එක මෙන්න මේ විදිහට එනවා. හරිද? ඊට පස්සේ මෙතන රීස්ටෝර් පොයින්ට්. ඒ කියන්නේ මේකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට Windows එක රිවර්ස් කරන්න පුළුවන් මේක ටික දාලා මට එහෙම අවශ්‍යතාවයක් නැහැ මම හිතා මේ ටික එක අයින් කර. ඔයාලට ඕන නම් මොකක් හරි නිකන් ඉම්පෝටන්ට් මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයාලට එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා හිතනවනම් software එක uninstall කරනකොට ඔයාලා මේ ටික එක දාලා uninstall කරන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොහෝ දුරට. හරිද? දැන් මට ඒකම අවශ්‍ය නැහැ මම හිතා මේ ටික එක අයින් කරනවා. ඊට පස්සේ මෙතනින් මම continue දෙනවා. හරිද? continue දුන්නාට පස්සේ මේ software එකෙන් අහනවා හරි uninstall කරන්නද? yes. මේ ඔයා මේ process එකේදී step වෙනස් වෙන්න පුළුවන්. ඔයා uninstall කරන software එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. හරිද? හරි ඊට පස්සේ දැන් මෙතන තියෙනවා මෙතන safe mode එක තියෙනවා. ඊට පස්සේ මොඩරේට් තියෙනවා ඇඩ්වාන්ස් තියෙනවා. මම මෙතන ඇඩ්වාන්ස් දාලා ස්කෑන් කරනවා. හරිද? මේ ස්කෑන් ප්‍රොසෙස් එකේ තමයි අර අයින් වෙන්නේ නැති ෆයිල් ටිකයි ෆෝල්ඩර් ටිකයි ඔක්කොම ස්කෑන් කරලා normal uninstall එකේදී අයින් වෙන්නේ නැති ටික මෙන්න මෙහෙම පෙන්නනවා. හරිද? අපිට දැන් select all දීලා මෙන්න මෙහෙම delete කරන්න තියෙන්නේ. එතකොට අපේ අර normal uninstall process එකේදී අයින් වෙලා යන්නේ නැති ඒවා ටික ඔක්කොම uninstall වෙලා යනවා. හරිද? ඊට පස්සේ මම ඔන්න Java මගේ development kit එක අයින් කරගත්තා. ඊට පස්සේ මම MySQL අයින් කරගන්නවා. හරිද?
හරි එතකොට මම ඉස්සෙල්ලා මෙතන දැන් මම MySQL uninstall කරන්න යනවනේ. මේකේ uninstall කරන software ගන්න මෙස් වෙනවා. අර process එක තමයි මම මෙහෙම uninstall කරගන්නවා. restore point ඕනේ continue කරනවා. next දෙන්න modify repair නමට ඕනේ remove කරන්න. හරි. MySQL workbench එක uninstall වෙලා ඉවරයි. මම finish කරනවා. දැන් අපිට තියෙන scan කරගන්න. මෙතන advanced දාලා එතන scan දෙන්න. හරි මේ විදිහට අපිට ෆයිල් ටික පෙන්නනවා. ෆයිල් ටික ෆෝල්ඩර් එකයි අයින් වෙන්නේ නැති normal install එකේදී. ඊට පස්සේ අපිට මෙතන මෙහෙම select all දීලා delete කරගන්න තියෙනවා. ආයෙත් පෙන්නනවා අපේ මොනවද මේ අමතර එක එක save වෙලා තියෙන ෆයිල් වගේක් අපි ටිකක් select කර delete කරමු. හරි. එතකොට MySQL workbench එක හරි. හරි ওই විදිහට තමයි software uninstall කරගන්නේ. ඊට පස්සේ මෙතන tools list එකේ අපිට මේ junk file ක්ලීනර් කියලා එකක් තියෙනවා. අපි ඒක දීලා මෙන්න මෙතන උඩ ස්කෑන් කියලා බටන් එකක් තියෙනවා. හරිද? ඒ ස්කෑන් කියන බටන් එක දුන්නාට පස්සේ මෙතන ස්කෑන් ප්‍රොසෙස් එකකින් අපේ ෆයිල් එකේ තියෙන අනවශ්‍ය ෆයිල් and folder තියෙනවා අපිට මෙතනින් අයින් කරගන්න පුළුවන්. තව Windows වලින් හදාගත්ත ෆයිල් දැන් යූස් වෙන්නේ නැති ඒවා අන්න ඒ වගේ ගොඩක් ෆයිල්ස් අපිට මෙතනින් අයින් කරගන්න පුළුවන්. මේක ටික වෙලාවක් යනවා ස්කෑන් කරනවා. මොකද මුළු PC එකේම ගොඩක් තැන් ස්කෑන් කරන්න ඕනේ මිනිහගේදී. මේ විදිහට ස්කෑන් වෙලා ඉවරයි. ඔයාලට පේනවනේ කොච්චර ෆයිල් ගොඩක් තියෙනවද කියලා මේක ඇතුලේ. හරිද? අන්න ඔය ටික අපි ඔක්කොම අයින් කරලා දාමු. ඔය ටික ඔක්කොම සිලෙක්ට් කරලා මෙතන සිලෙක්ට් වෙලා තියෙන කොහොමද? හරි ස්කෑන් කරපු ගමන් දැන් මෙතන අපිට බලන්න ඩිලීට් කියලා ඔප්ෂන් එක. ඔන්න ඔය ඩිලීට් කියන බටන් එක බලන්න. එතකොට මේ ටික ඔක්කොම ඩිලීට් වෙලා යනවා. හරි. ඔන්න ඔය විදිහට ඩිලීට් යනවා. ඩිලීට් වෙන්නේ නැති දැනට රන් වෙන්න ඕන වෙන ෆයිල් තියෙනවා නම් ඒවා ස්ලෝ මේ ඩිලීට් වෙන්නේ නැහැ. අන්න මේ විදිහට අපිට ක්ලීන් කරගන්න පුළුවන් Windows ඇතුලේ තියෙන අනවශ්‍ය ෆයිල් ටික. ඊට පස්සේ මෙතන මේ තියෙනවා Hunter mode කියලා එකක්. හරිද? දැන් ඔයාලට මේ Hunter mode එක පාවිච්චි කරලා පුළුවන් මේක ඔන් කරපුව ගමන් අපිට මෙන්න මේ විදිහේ අයිකන් එකක් ඩෙස්ක්ටොප් එකට එනවා. හරිද? ඔයාලට බලන්න ගන්න පුළුවන් මෙන්න මේ තියෙන. ඔන්න ඔක ඩ්‍රැග් කරගෙන අපිට uninstall කරන්න ඕන software එකට ගෙනියන්න ඕනේ. මම දැන් මෙතන Drive Booster 13 කියන එක උඩට ගෙනියනවා. හරිද? Drive Booster 13 කියන එක උඩට ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා අපි ඒක උඩ අතහැරිය ගමන් අපිට පේනවා මෙතන uninstall කරන්න කියලා. මෙන්න මෙතන uninstall කියන එක දෙනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් advanced දීලා අපිට ඒක නිස් කරන්න. එතකොට අපිට කෙලින්ම ආයි මේ අර ඒ කියන්නේ අතන අපේ uninstall කරන තැන පෙන්වන්නේ නැති software එකක් තියෙනවා අපිට මෙන්න මේ විදිහට hunt mode එකෙන් අපිට ඕන software එකකට drag and drop කරලා uninstall කරගන්න පුළුවන්. හරි. මේ විදිහට uninstall window එක ආවා drive boost එකේ මම මෙතන yes දෙනවා. හරි ඒකට uninstall වුණා. දැන් කරන්න තියෙන්නේ ස්කෑන් කරන්න. අර විදිහටම තමයි වෙනස එකට තියෙන්නේ අපිට ඕන software එකට drag and drop කරලා එහෙම කරන්න ඕනේ වෙන්නේ. අර අතන අපේ uninstall කරන්න ඕන software අපේ list එක පෙන්වනවානේ drive boost එක ඇතුලේ. ඒ list එක පෙන්නපු තැන පෙන්වන්නේ නැත්නම් අපිට මේ option එකෙන් අපිට ඒක අයින් කරගන්න පුළුවන්. හරි මම ඒක delete කරගත්තා. right. දැන් අපි ආයෙ uninstall එක on කරලා බලමු. running කියලා පෙන්න අපි මේක මෙතනින් exit කරනවා ඕනේ. හරි. ඔන්න ඔය විදිහට තමයි Revo uninstall software එකට කරන්නේ. මේක free අපිට ඔය option ටික use කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා Windows user කෙනෙක්ට ඇත්තම කිව්වොත් අන්නේ අර Windows ඇතුළ අපේ අර ජරා කරගන්න නැතුව අපේ මේ අනවශ්‍ය දේවල් ටික අපිට completely remove කරගන්න පුළුවන් option එක තියෙන නිසා මේ software ගොඩක් වටිනවා. ඒ නිසා තමයි මේක මම review එකක් ගෙනාවේ. ඕන එකෙක් ඉන්නවා නම් බය නැතුව use කරන්න කියලා මම guarantee කරනවා.